හයි කොහොමද මේක මගේ පළවෙනි වීඩියෝ එක මම පළවෙනි වතාවට කෝඩු සිරිපා කරුණාව කළා. ඉතින් ඒකේ වීඩියෝ එක තමයි අරගෙන එන්නේ. පළවෙනියටම කරන්නේ අපි ගමන ආරම්භ කරන තැනින් පඳුරක් දානවා ගමන සාර්ථක වෙන්න. ගමන සාර්ථකව අපිට කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා. යන මගදී පොඩි අවුට්ෆිට් එකක් කළා. ඉතින් අපේ යාළුවෝ ටිකක් තමයි එකතු වෙලා මේ සිරිපා කරුණාව කරන්නේ. ඇත්තටම හරිම ආසාවෙන් හිටියේ. මොකද මගේ ජීවිතේ පළවෙනි වතාවටනේ මේ සිරිපා කරුණාව කරන්නේ. ඉතින් මෙතන අපේ නඩේ මම විතරයි කෝඩු සිරිපා කරුණාකරුවෙක්ට හිටියේ. අනිත හැමෝම වතාවක් හරි ගිහින් තියන අය තමයි හිටියේ. මම දවස් 3කට කලින් පේ වුණා. සමහර අය සතියකට කලින් වගේ පේ වෙලා හිටියා. ඉතින් අතරම මේ යන මෙන්න මේ හරියෙන් අපි යන්නේ හැටන් නල්ල තනි මාර්ගෙන්. මෙතන රෝඩ් බ්ලොක් එකෙන් බෑග්ස් මම හිතන්නේ වෙහිකල්ස් චෙක් කරනවා. ඔක්කොම නෙවෙයි සමහර ඒවා චෙක් කරනවා. ඒක කරන්නේ ආරක්ෂාවට. ඉතින් මේ තියෙන්නේ යන මග ඔගොල්ලෝ සමහර විට කිරි කෝඩු වෙන්නේ නැති, සමහර අය දඬු කෝඩු වෙන්නේ නැති. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ගියපු අයටත් ගිහිල්ලා නැති අයටත් කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා. ඊට පස්සේ අපි සීතගංගුලෙන් පිරිසිදු වෙලා ඉවර වෙලා තමයි මේ ඉන්නේ. ඔන්න දැන් අපි කරුණා කරන්න පටන් ගන්න හදන්නේ. එතකොටම අපිට රේන් කෝට් ගන්න වුණා. මොකද වැස්ස අපි කරුණා කරනකොටම පටන් ගත්තා. මේ තියෙන්නේ සමහන්. ඇත්තටම මට ඒ වෙලාවේ ඒ දැනෙච්ච සීතලට මේක ලොකු මනාවක් වුණා. ඇත්තටම ඇඟ හරිම නිවිලා යනවා. ඉතින් ගොඩාක් මේ කරන ප්‍රජා සත්කාරය ඒගොල්ලෝ ඇත්තටම හොඳයි. හරිම පිනක් ඒක. ඔන්න අපි දැන් දිව්‍ය ලෝකෙට යන්න පටන් ගත්තා. ඇත්තටම මම කෝඩුකාරුවෙක් නිසා ඔයගොල්ලෝ පළවෙනි වතාවට යනවනම් හැටන් නල තනි මාර්ගයෙන් යනකොට මේ විදිහට අපිට පුළුවන් අතේ පඳුර ගැට ගහන්න. එහෙම ගැට ගහගන්න පුළුවන්. එතන ඉන්නවා කෙනෙක්. එයා පඳුර ගැට ගහනවා. ඉතින් මගේ අතින් මේ වීඩියෝ එක කරනකොට සමහර වචන හරිය මෙහෙ වෙනවා නම් ඇත්තටම සමා වෙන්න. ඊට පස්සේ අපි මේ තියෙන්නේ ඉදිකටු පාන ළඟ. මේ වෙනකොට ඇත්තටම මට ඔන්න ඉදිකටු පාන ළඟට වගේ එනකොට චුට්ටක් විතර කකුල් දෙක ටිකක් අමාරුයි. හැබැයි මම හිතනවා ඒක අපි දරා ගන්න ඕන කියලා. මම අහලා තියෙන විදිහට පරණ කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සිරිපා කරුණාව බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටවන්න මේ සමන් දෙවියන්ගේ ආරාධනෙන් සමනල කන්දට වඩිනකොට මෙතනදී බුදුරජාණන් වහන්සේගේ සිවුර ඉරුණා කියලා. ඉතින් ජනප්‍රවාදයේ එන කතාවක්ද දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ එම සිවුර මැහුවා කියලා මම අහලා තියෙනවා. අපේ ආච්චි තමයි කිව්වේ. ඉතින් ඒක සිහිපත් කරන්න, ඒක සංකේතවත් කරන්න තමයි ඉදිකටු පානෙන් අපි ඒ නූල ඇදගෙන යන්නේ කෝඩුකාරයෝ විසින්. සහ අර හැරමිටිය තියෙන එකෙන් මම හිතන්නේ ආච්චි කියලා දීපු විදියට අපි හැරමිටියෙන් අපි කවදා හරි හැරමිටියෙන් යනකම්ම යන තුරාවට සිරිපා කරුණා කරන්න අවස්ථාව ලැබේවා කියලා තමයි මං අපේ ආච්චි කිව්ව විදියට ප්‍රාර්ථනා කරන්නේ. ඇත්තටම මට මෙන්න මේ වෙලාවේදී ඉදිකටට නූල දාගන්න බැරුව චුට්ට වෙලාවක් හිටියා. ඔන්න කොහොම හරි අන්තිමේට දාගෙන මමත් ප්‍රාර්ථනා කරනවා මේ කෝඩු සිරිපා ගමනේදී මම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි මගේ අතින් කටවැරදක් වුණොත් මට සමා වෙන්න කියලා හිතන ගමන් තමයි ගියේ. මොකද හුඟා පරිස්සම් වෙලා යන්න කියලා අපේ ආච්චි මට මේ වෙලාවේ උපදෙස් දීලාමයි යව්වේ ගෙදරින්. ඇත්තටම මගින් මගට කෝල් කරත් කිව්වේ කට පරිස්සම් කරගන්න කියලා. මොකද යාළුවෝ ගොඩක් එක්ක යනකොට චුට්ටක් ඉතින් දන්නේ නැද්ද? දැන් මං එතන ඉන්න දන්න අයගෙන් අහනවා කොහොමද මේක
කරන්න කියලා. මොකද මේ මගේ පළවෙනි වතාවෙ හින්දා මට ටිකක් අර දන්නේ නැති නිසා මොනවාවත් වරදීද කියලා ටිකක් බයෙන් හිටියේ. ඇත්තටම ඔයගොල්ලෝ සිරිපා කරුණා කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඒක ඔයාලට අවස්ථාවක් ලැබුණොත් හිත ඉන්න එපා. මේ තියෙන්නේ අර නායි ගිහින් මතුවුණු පරණ පඩි පෙළක්. දැන් මේ පහරට කරුණා කරද්දී අපේ ඇස් පින් කරලා තිබුණා ඊළ සේවය බලා ගන්න. හරි දැන් අපි මේ ආපහු පහළට කරුණා කරන ගමන් පහළට කරුණා කරනවා කියලා නේද කියන්නේ. ඉතින් කොච්චර මහන්සි වුණත් මේ වෙලාවේ ඔයගොල්ලන්ට පේන්නේ නැති මගේ මූණේ මාර මහන්සියක් තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ පුදුමාකාර සැනසීමක් ලැබෙන්නේ. ඇත්තටම මට මේ වීඩියෝස් දකිනකොට ආයෙ යන්න ආසයි. මම මේ අවුරුද්දේ කොහොම හරි ප්‍රාර්ථනා කරපු දේ ඉෂ්ට වුණා. ඉතින් මම අධිෂ්ඨානයක් කරගත්තා මට පුළුවන් තරම් කාලයක් සිරිපා කරුණා කරනවා කියලා. මේ මකට යනකොට කකුල් රිදෙනකොට ඉඳගෙන ඉන්නකොට ඉතින් දන්නේ නැද්ද කනවා බොනවා. ඉතින් අපි ඊට පස්සේ තැනකින් නාලා මේ ගමන ඉවර කරනවා. ඉතින් මාත් එක්ක රැඳිලා හිටියට ස්තුතියි. මේ මගේ පළවෙනිම වීඩියෝ එක. ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩක් එක්ක ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.